ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ අපි ගෙදර කරපු පොඩි අවුරුදු උත්සවය. ඉතින් මේ පොඩි අවුරුදු උත්සවයට සහභාගී වෙලා තියෙන්නේ අපේ පවුලෙම වැඩිහිටියෝ කීප දෙනෙකුයි අපේ පවුල්වල පොඩි දරුවන්. ඉතින් අපි පළවෙනි පාරට තමයි මේ අවුරුදු උත්සවය ගෙදර කරන්නේ. ඉතින් ඒ නිසා මේ අවුරුදු උත්සවේ අඩුපාඩු ඇති. ඉතින් ඊළඟ අවුරුද්දේ අපි හිතාගෙන ඉන්නවා මීට වඩා ලස්සනට මේ අවුරුදු උත්සවය කරන්න. ඇත්තටම අපි මේ අවුරුදු උත්සවය කරන්න හිතුවේ වෙනසකටත් එක්ක. ඒ කියන්නේ හැමදාම පොඩි අයට අවුරුද්දට අපි ගෙදර ඥාතීන්ගේ ගෙවල් වලට යනවා. නෑදෑ ගෙවල් වලට ගිහිල්ලා විනෝද වෙනවා. ඒ වුණාට අපි අවුරුදු ක්‍රීඩා ඒවට සහභාගී වෙන්නේ නැහැනේ. ඒක නිසා වෙනසකටත් එක්ක අපි හිතුවා ගෙදර අවුරුදු උත්සවයක් තිබුණොත් පොඩි අයට එකතු වෙලා ඒ තරඟ වලට සහභාගී වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට සහභාගී වෙන්න පුළුවන්. පිට අවුරුදු උත්සවයකට ගියාට වඩා අලුත් අත්දැකීමක් මේ අවුරුදු උත්සවෙන් දරුවන්ට ලැබෙයි කියලා. අපි ඉතින් ඇත්තටම අවුරුද්දට අවුරුදු උත්සව වලට සහභාගී වුණා, ගමේ තියෙන අවුරුදු උත්සව වලට. ඉතින් මේ අවුරුදු උත්සවෙත් අපි පැවැත්වුවේ දරුවන්ට තවත් අලුත් අත්දැකීමක් වෙන නිසා. අනිත් එක ගෙදර වැඩිහිටි කීප දෙනෙක් එකතු වෙලා මේ අවුරුදු උත්සවයේ තරඟ වලට සහභාගී වෙන එකේ වෙනම විනෝදයක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ පළවෙනි තරඟය තමයි අලියට ඇහැ තියෙන තරඟය. ඉතින් ඔන්න අපි ගෙදර තිබුණ වයිට් බෝඩ් එකේ අලියෙක් ඇඳලා ඔන්න පොඩි දරුවන්ට අලියට ඇහැ තියන්න දුන්නා. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම කැමැත්තෙන් තමයි පොඩි අය මේ තරඟ වලට සහභාගී වුණේ. ඉතින් ඔන්න එක පොඩි කෙනෙක් නම් ඇස් දෙක ඇරලා තමයි අලියට හැතිබ්බේ. ඉතින් අපේ පොඩි අය විතරක් නෙවෙයි ලොකු අයත් මේ තරඟ වලට සහභාගී වුණා. අපේ පවුලේ හැමෝම මේ තරඟ වලට සහභාගී වුණේ හරිම කැමැත්තෙන්. ඉතින් හැමෝටම මේක අලුත් අත්දැකීමක් වුණා. ඉතින් මං කිව්වනේ මේ අවුරුදු උත්සවය අපි පළවෙනි පාර තමයි මේ පවත්වන්නේ. ඒක නිසා ඉතින් මේ අවුරුදු උත්සවයේ අඩුපාඩු ගොඩක් තියෙනවා.
ඉතින් මේ අලියට හැතින බෝඩ් එකත් හැම වෙලාවෙම වැටෙන්න හදනවා. ඉතින් ඒ වගේ පොඩි අඩුපාඩු තියෙනවා. අපි ලබන අවුරුද්දේ ඒ අඩුපාඩු හැම දෙයක්ම හදාගෙන ලස්සනට අවුරුදු උත්සවය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඊළඟ තරගය තමයි මල් කපලා ලස්සනට මේ වගේ පාට මල් කපලා අපි බිමට දාලා තියෙනවා. පොඩි අයට එක ගානේ මල් අහුලන්න ඕනේ. වැඩිපුරම මල් අහුලපු කෙනා තමයි දිනු. ඉතින් මේ තරඟයටත් පොඩි අය හරිම කැමැත්තෙන් තමයි සහභාගී වුනේ. ඊළඟට ඔන්න ටොපි අහුලන තරගය. මේකට නම් ඉතින් පොඩි අය කොහොමත් කැමතිනේ. ඉතින් කට්ටිය හරියට ටොපි ටික ඇහුලුවා. ඊට පස්සේ අපි අහුලපු ටොපි ගණන් කරා. වැඩිපුරම ටොපි අහුලපු කෙනා තමයි දිනු. ඔන්න ඊළඟට කඹ ඇදීමේ තරඟය. මේ තරඟයටත් පොඩි කට්ටිය හරිම කැමැත්තෙන් තමයි සහභාගී වුනේ. ඉතින් මේකත් එයාලට අලුත් අත්දැකීමක්. ඉතින් අපේ පොඩි අය ගොඩක් හිටියේ නැහනේ. පවුල කීප දෙනෙක්නේ අපි මේ අවුරුදු උත්සවයට සහභාගී වුනේ. ඉතින් පොඩි කට්ටිය හිටියේ ටික දෙනෙක්. ඉතින් ඒක නිසා ඔන්න හිටපු දෙන්න 3 දෙනා තමයි දැන් ඔන්න කබ අඳින්න යන්නේ. ඔන්න ඉතින් දෙපැත්තට බෙදිලා මෙයාලා තරඟයට සහභාගී වුණා. තරඟේ පටන් ගන්නකොටම ඔන්න චූටිම පුතා තරහ වෙලා ගියා. ඉතින් ඔන්න අන්තිමේට අක්කයි මල්ලි තමයි තරඟෙට ඉදිරිපත් වුණේ කබ අදින්න. ඊට පස්සේ අපි ඔන්න පොඩි අයයි ලොකු අයයි හැමෝම දෙපැත්තට බෙදලා කඹ ඇද්දා. ඉතින් අපි තරඟවට කීපයක්ම තියලා දෙපැත්තට කට්ටිය බෙදලා කඹ ඇද්දා.
ඉතින් කට්ටිය වැටීගෙන කඹ ඇද්දා. ඉතින් ඒකෙන් හැමෝම ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ තිබුණේ කනාමුට්ටි බිඳින තරඟය. මේකටත් තාත්තා පොඩි අයට උසට ගැලපෙන විදියට කනාමුට්ටි 3ක් බැඳලා දුන්නා. ඉතින් මේක නම් පොඩි අයට විතරයි අපි මේ තරඟෙට සහභාගී වෙන්න දුන්නේ. මොකද එයාලගේ උසට තමයි කනාමුට්ටි බැඳලා තිබුණේ. ඉතින් අපේ චූටිම පුතා එයාට පොඩ්ඩක් මේ රණ්ඩු කරලා එයාට ඇස් පේන්නේ නැතුව මිනි කනාමුට්ටිය බිඳින්න බෑ කියලා. ඉතින් ඔන්න එයාට ඇස් අරගෙනම යන්න දුන්න කනාමුට්ටිය බිඳින්න. ඉතින් එයා හරිය කැමැත්තෙන් ගිහිල්ලා මුට්ටිය බිඳලා ආවා. ඊට පස්සේ සංගීත පුටු තරඟය තිබුණා. මේකටත් ඉතින් ලොකු අය පොඩි අය හැමෝම සහභාගී වුණා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ අවුරුදු උත්සවයේ අඩුපාඩු ඇති. මේ අවුරුදු උත්සවයේ ඇත්තටම අපිට පුළුවන් විදිහට තමයි මේ අවුරුදු උත්සවයේ අපි කරේ. මොකද මේක හදිස්සියේ තමයි අපි අවුරුදු උත්සවයේ තිබ්බේ. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් පුළුවන් විදිහට තමයි කරේ. අපි හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්දේ ලස්සනට මීට වඩා ලස්සනට අවුරුදු උත්සවය කරන්න. මීට වඩා තවත් අපේ නෑදෑයන්ට එන්න කියලා ලස්සනට අවුරුදු උත්සවය කරන්න. ඔන්න ඉතින් අම්මට නම් පුටුව ලැබුණා. ඒ වුණාට ඉතින් පුතා පවුනේ. අපි ඒක නිසා ඉතින් අම්මට අයියෙන්නේ කියලා තරගෙන් පුතාට ඉඩ දුන්නා. මොකද මේ ඇත්තටම මේ අවුරුදු උත්සවයේ තිබුණේ පොඩි අයට. මොකද පොඩි අයට සතුටු වෙන්න තමයි අපි මේ අවුරුදු උත්සවය කරේ. ඊළඟට ඔන්න අපි කිරි කවන තරඟේ ඒ තරඟෙත් තිබ්බා. පොඩි අයට ඉතින් ඒක ඇත්තටම ලොකු අයට අපි වෙනම තරඟ තිබ්බා. පොඩි කට්ටියට වෙනම ලොකුවට පොඩි අය නැති නිසා අපි මේ දෙන්නට වෙනම කිරි කවන තරඟ තිබ්බා. ඉතින් ওই විදිහට තමයි අපි අවුරුදු උත්සවයේ තිබුණේ. අපි අන්තිමේට පොඩි අයට තෑගි ටිකකුත් ලෑස්ති කරලා තිබුණා. ඒ තෑගි ටිකත් අපි ඒ අයට දුන්නා. ඉතින් යාළුවා ගොඩාක් සතුටු වුණා මේ අවුරුදු උත්සවෙත්. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් දවසක ඔයාලව හමු වෙන්න.